අභිරහස් මිනිමෙරුම් කියන්නේ සාමාන්‍යයෙන් ලෝකෙ සිද්ධ වෙන දෙයක්. ඉතින් මේ අභිරහස් සොයන්න තැත් කරපු අභිරහස් පරීක්ෂකයෝ නැත්නම් රහස් පරීක්ෂකයෝ අපිට අනන්තවත් හම්බෙලා තියෙනවා. පොත්වලින්, චිත්‍රපට තුළින්. ඉතින් මේ අපේ හොයපු ඒ අභිරහස් පරීක්ෂකයින්ව අපේ ලෝකයට අලුතෙන් ගේන්න හදපු ලේඛාවක් එක්කයි අපි අද කතා කරන්න යන්නේ. ආයිබෝන් කියලා පිළිගන්නවා දිනේෂ්ට. දිනේෂ් ඉතින් මේ පාර කතෝරයා තරගෙත් එක්ක ඔයා අතුරුදහන් වූ පෙම්වතිය කියලා නවකතාවක් එක්ක එන්නේ. අපි මේ කතාව ගැන කතා කළොත් ඔබට කොහොමද මේ තරගය අත්දැකීම සහ ඔබේ කතාව ගැන? තරගයට ඉදිරිපත් වෙන ගිය පාර ආපු දවසේ නම් ආසාවක් තිබ්බා. මට මේ පාර පොඩක් වෙලාව මදි වුණා, ලියන්නේ නැහැ කියන තැන ඉඳලා ආපහු කමක් නැහැ කොහොම හරි ලියනවා කියලා හිතලා පටන් ගත්තේ. මම අතුරුදහන් වූ පෙම්වතියට කලින් වෙන කතාවක් මම හිතන්නේ කොටස් 7ක් 8ක් ලියාගෙන ආවා. ඊට පස්සේ ඒක හරියන්නේ නැහැ කියලා තමයි මේක මම හදිස්සියේ ලියන්න ගත්තේ. මම ෂර්ලොක් හෝම්ස් කතාව මම හිතන්නේ ආතර් කොනන් ඩොයිල්ගේ හැම ලියපු ඒ හැම ෂර්ලොක් හෝම්ස් කතාවකම මම ගාව තියෙනවා. ඉස්සෙල්ලා ඉඳන් ගත්ත පොත්. ඉතින් මම හිතුවා ඒ වගේ ඒ කතාවක් කොපි කරන්නේ නැතුව මොකක් හරි වෙන අදහසක් දාලා එංගලන්තේ ඒ කාලෙට ගිහිල්ලා ඒ විදිහට කතාවක් ලියන්න. මම පළවෙනි පාට තමයි ඒ වගේ කතාවක් ලිව්වේ. මම හිතන්නේ මේ ඔබ ගත්ත උත්සාහය සාර්ථක වෙලා තියෙනවා. මේ මොකද අර සාමාන්‍යයෙන් පාඨකයව මේ 19 සියවස වෙනකන් ගෙනහිල්ලා ඒ පරිසරය ඒ අශ්වකරත්ත මේ ඒ පැත්තට මේ චිත්‍ර රූපමවලා යවන්න තරම් ඔබ මේ ඔබේ ලේඛනයෙන් සමත් වෙලා තියෙනවා. ඒතකොට මේ පාර තරගයේ සහ ඔබට ලැබිච්ච සහයෝගය ගැන අපි කතා කළොත් ලියන්න ගත්ත දවස් නම් මම මතක් කරනවා හීරුනික් කවින්දික. එයාත් මට සපෝට් එකක් දෙනවා. මම ලියන්නේ නැහැ කියලා විදියක් වань එයාට කොහොම හරි ලියන්න මෙන්න කියලා එයාත් උදව් කරා. ඒ වගේම සූත් බලන්න මගේ ගොඩක් අඩුපාඩු තිබ්බා. හැම එකම මට පෙන්නලා දීලා ඒක නිවැරදි කරලා දුන්නා. එතකොට මේ ඔයගලන්ට දැන් කතෝරේ ඇප් එක සහ ක්‍රිප්ට් කියලා දෙකක්ම තියෙනවා. අවස්ථාවන් විවිධ විදිහට හම්බෙලා තියෙනවා. අපි ඒ ගැන අදහසක් දැක්කොත් ක්‍රිප්ට් එක ගැන ඔයාලට කොහොමද හිතෙන්නේ? ක්‍රිප්ට් එක ඇත්තට මේ සංකල්ප ගොඩාක් වටිනවා. ඒක අර හොඳට ඒක ප්‍රමෝට් කරලා කරන්න පුළුවන් කෙනෙක්ට ලොකු අවස්ථාවක්. සාමාන්‍යයෙන් ලොකු ඊ-බුක් එකක් ගන්න යන මුදලත් එක්ක බලද්දි ක්‍රිප්ට් එකේ තියෙන ගාණ ගොඩාක් සාධාරණයි. ඉතින් හැමෝටම මේක මිලදී ගන්න පුළුවන් ගාණකට තියෙනවා. මම හිතනවා ඉස්සරහට ඒක ගොඩාක් සාර්ථක වෙයි. හොඳයි. එහෙනම් මේ යාලිත් දවසක හමු වෙනකම් අපි ප්‍රාර්ථනා කරනවා මේ අතුරුදහන් වූ පෙම්වතියකින් ආරම්භිච්ච ඒ අභිරහස් ගවේෂණ චාරිකාව දිගටම පවත්වාගෙන යන්න හැකියාව ලැබේවා. ඔබේ ලේඛන දිවියට සුබපත්න ගමන් අපි සමුගන්න අදට